එකට කෝඩ්ස් ප්ලේ කරන්න කොහොමද? එහෙම නැත්නම් කෝඩ් ෂීට් එකක් බලන්නේ නැතුව අපි සින්දුවක කෝඩ්ස් ප්ලේ කරන්න කොහොමද? හරිද? ඉතින් අපි මේක ගැන අද කතා කරමු. ඉතින් මේක අපේ ඔෆ්ලයින් බිගිනර් ලෙවල් කෝස් එකේ ෆැමිලි කෝඩ්ස් සම්බන්ධ පාඩම් මාලාවේ වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. හරි. ඉතින් එකට කොහොමද කෝඩ්ස් ප්ලේ කරන්නේ? එහෙම නැත්නම් කන හදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් කෝඩ් ෂීට් එකක් බලන්නේ නැතුව කෝඩ්ස් ප්ලේ කරන්නේ කොහොමද? හරි. දැන් ඕගොල්ලෝ ඩයග්නොස්ටික් කෝඩ්ස් එක දන්නවා. හැබැයි ඕගොල්ලෝ දන්නේ නැහැ දැන් 1 3 5 4 sorry 1 4 5 3 2 6 ඔය කෝඩ් සෙට් එක තියෙනවානේ. ඕවා දැන් මොන කෝඩ් එක මොන වෙලාවෙද දාන්නේ කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ නේ ඇත්තට. නේ. මොන වෙලාවෙද දාන්නේ කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ. හරි. මෙහෙමයි හරිද? ඕගොල්ලෝ මුලින් පොඩි සරල සින්දු සෙට් එකක් මම කියන්නේ මෙන්න මේ මෙතඩ් එක ඔයා ෆලෝ කරන්න. ඔයාට අනිවාර්යෙන් ටික කාලයක් ඇද්දි ඔයාගේ එකට කෝඩ්ස් මාරු කිරීමේ හැකියාව හදා ගන්න පුළුවන්. හරිද? හරි. මෙහෙම අනිවාර්යෙන් ඔයා සින්දු අහන කෙනෙක් වෙන්න ඕනේ. හරිද? ඔයා සින්දු අහන්න නැතුව මේ গিitar ගහන්න යනවා නම් හරියන්නේ නැහැ. හරිද? සින්දු අහන්න ඕනේ. සින්දු අහන්න මුලින් මේ එහෙමනම් හරිද? ඒ කියන්නේ ඔයා සින්දු හිතන්න සින්දු අහන්නෙම නැහැ. නිකන් গিitar ගහන්න try කරනවා කියලා. එතකොට ඔය ඒක හදාගන්න ටිකක් අමාරුයි. සින්දු අහන්න. හරිද? සින්දු අහද්දී සින්දු හොඳට ඇස්තක පියාගෙන හොඳ නිකන් ඒක භාවනාවක් වගේ අහන්න. එතකොට තමයි ටික ඔයාගේ ඒක ඩෙවලොප් වෙන්නේ. හරිද? හරි. එතකොට අපි දැන් ඔන්න හිතන්න මෙන්න මේ වගේ සින්දු සෙට් එකක් ගමු. සරල ওই බයිලා සින්දු සෙට් එකක්. අපේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා. ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා මහත්මයා. ඉතින් මෙන්න මේ මෙයාලගේ පොඩි සරල සින්දු සෙට් එකක් තෝරගන්න. හරිද? තෝරගෙන ඔයා අපි ගමු සිහිනලවක් දුටුවා මතකයි. හරිද? මේ සින්දුව ගමු. මේ සින්දුවේ මුලින්ම ඔයා කෝඩ්ස් ටික ප්ලේ කරන්න. කෝඩ්ස් ටික ප්ලේ කරලා සින්දුව ප්ලේ කරලා සිං කරලා හරිද? පොඩි සොමියක් ගන්න. ඉතින් ඒ අතරතුර ඒ ප්ලේ කරන අතරතුර ඔයා මේ සින්දුවේ කෝඩ්ස් කටපාඩම් කරගන්න. හරිද? සින්දුව බලන්න නැතුව කෝඩ්ස් බලන්න නැතුව ප්ලේ කරන්න පුළුවන් මට්ටමට කටපාඩම් කරගන්න. හරි. එතකොට ඔයාට යම්කිසි අයිඩියා එකක් එනවා. හරි. ඒ මේජර් එකේ නා යන්නේ. මේ වගේ වෙලාවට කෝඩ් එක මාරු වෙනවා. මේ වගේ සීන් එකක් ආවොත් කෝඩ් එක මාරු වෙනවා. ඒ මේජර් එක යන්නේ මෙන්න මේ වගේ කෝඩ් සෙට් එකක්. මෙන්න මේ සෑහෙන දේවල් ටිකක් එතකොට ඔයාගේ දන්නේම නැතුව ඔළුවේ පළපදියම් වෙනවා. හරිද? ඔය වගේ ටික ඔයා සින්දු ලිස්ට් එක වැඩි කරගන්න. කෝඩ්ස් පාඩම් තියෙන සින්දු ලිස්ට් එක වැඩි කරගන්න. හරිද? සරල සින්දු ටිකක් පටන් ගත්තා. සීනලවක් දුටුවා මතකයි. ගමන් ලියුමක් ඇවිල්ලා ඊට පස්සේ තනි වී සිටින්නයි මා ඔය වගේ සින්දු සෙට් එකක් අරගෙන ප්‍රැක්ටිස් කරගන්න. අන්න ඊට පස්සේ ඔයාට ඔන්න ඔය කෝඩ් සෙට් එකක් ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයාගේ හිතන්න කෝඩ්ස් සින්දු 50ක් 100ක් 50ක් කියමු අපි. සෙට් එකක් හරියට ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයාගේ ඔළුව නැත්තම් ඔයාගේ මේ මසල් මෙමරි නිකම්ම යාට තේරෙනවා ඔන්න හරි විසින්දු යනවා G එකේ හරි. ඊළඟට මේ කෝඩ් එක ඊළඟට මොකක් හරි කෝඩ් එකක් මාරු වෙන්න ඕන. අන්න ඔය නෝලෙජ් එක අනිවාර්යෙන් ඔයාට එනවා. ඊළඟට මොකක් හරි කෝඩ් එකක් මාරු වෙන්න ඕන. හරිද? දැන් හිතන්න ඔය අපි ගහනවා. තනි වීසි අර ඒක F එකේනේ. තනි වීසි තින්නයිම අදහස්ක ඔන්න මට තේරෙනවා තව දැන් කෝඩ් එක මාරු වෙනවා. ඒ තේරෙන්නේ කොහොමද? මම සින්දු ප්ලේ කරලා දැන් අර මට තේරෙනවා මෙතනදී කෝඩ් එකක් මාරු වෙන්න ඕනි කියන එක ඉක්මනට තේරෙනවා. හරිද? හරි. අන්නේ නොලෙජ් එක ගන්නවා කරන්න ඕනි. සින්දු වල කෝඩ්ස් පාඩම් කරගන්න එක. මුලින්ම කෝඩ්ස් බලාගෙන ප්ලේ කරා. ඊට පස්සේ කෝඩ්ස් පාඩම් කරගත්තා. ඊට පස්සේ කෝඩ්ස් පාඩම් කරගත්තු ඒවත් එක්ක සින්දුව ප්ලේ කරා. මේ විදිහට සින්දු 50ක් විතර එක දිගට ප්ලේ කරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට තේරෙන්න ගන්නවා සින්දුව ප්ලේ කරගෙන යද්දි කෝඩ්ස් මාරු වෙන්න ඕනි මොන තැන්වලද කියන එක වාගේ ඔළුවට යනවා. ඊට පස්සේ ඔයා දැන් දන්නවා ඩයග්නොස්ටික් කෝඩ්ස් ඔයා දන්නවා. හරිද? ඔයා මං ඔයාලට කිව්වට මුලින්ම සරල සින්දු ටිකක් තෝරගන්න කියලා කෝඩ්ස් 3ක් 4ක් යන. එතකොට ඔයා ඩයග්නොස්ටික් කෝඩ්ස් දන්න නිසා ඔයාට දැන් තේරෙනවා ඊළඟට යන්නේ 1 කෝඩ් එකද 4 කෝඩ් එකද 3 කෝඩ් එකද ඔන්න ඔහොම තේරෙනවා ඔයාට. අපි F එකේම ගමු. තනි වී සිටින්නයි අදහස් කලේ 5 කෝඩ් එක සෙට් වුණා. 1 4 5. ඒක අර මට තේරෙනවා. ඒ අර ගහලා මට තේරෙනවා ප්ලේ කරලම හරි. 5 කෝඩ් එක තමයි සෙට් වෙන්නේ. ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
හරිද? ඒක තේරෙනවා. සවන්ත් කෝඩ් එකක් හදන්න ඕනේ කොහෙද කියලා තේරෙනවා. හරිද? සවන්ත් කෝඩ්ස් ගැන ඊළඟ වීඩියෝ එකකින්. හරි. ඉතින් ඕක තමයි EA එක හදාගන්න තියෙන හොඳම විදිය. සහ ඩයොඩ්නික් කෝඩ්ස් ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳම විදිය. නැත්තම් EA එක හදාගන්න ඩයොඩ්නික් කෝඩ්ස් පාවිච්චි කරන්න තියෙන හොඳම විදිය. හරි. ඉතින් ඕගොල්ලෝ මේ මම කියපු විදියට ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන් ඔයාගේ EA එක ඩෙවලොප් කරගන්න පුළුවන්. හරිද? මම දන්නේ මේක මගේ ඔපිනියන් එකක්. හරි. කියන්නේ මම ওই වීඩියෝස් බලලත් එහෙම ඉගෙන ගත්ත ගන්න නෙමෙයි EA එක හදාගන්න මට හිතෙන විදියට හරිම ලේසිම විදිය තමයි ඔය. හරිද? ඒක තියරිස් අනම්මන ඔයාට වන්දන්න වීඩියෝස් අනම්මනන් තියෙනවා. එහෙම හදන්න බෑ ඉතින්. හරිද? EA එක හදන්න සින්දු අහන්න ඕනේ පළවෙනිදී. සින්දු හොඳට අහන්න ඕනේ. ඊට පස්සේ මම මේ කියපු විදියට ප්‍රැක්ටිස් කරොත් නම් ඉක්මනට ඩෙවලොප් කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මං හිතන ඕගොල්ලෝ දැන් කිසි දෙයක් මේකෙන් ගන්න නැති. ඔයගොල්ලන්ට පිළිවෙලට গিitar ගහන්න ඉගෙන ගන්න ඕන නම් එකතු වෙන්න අපේ ඔෆ්ලයින් බිගිනර් කෝස් එකට. රුපියල් 3000ක් පමණයි වෙන්නේ. සම්පූර්ණ වීඩියෝ සෙට් එකටම ඔයගොල්ලන්ට ලයිෆ් ටයිම් ඇක්සස් තියෙනවා වීඩියෝස් වලට. කැමති නම් ඔන්ලයින් බලන්නත් පුළුවන්. කැමති නම් ඩවුන්ලෝඩ් කරන් බලන්නත් පුළුවන් ඔයාලට. හරිද? ඊට ආයෙ අල්ලගන්න තැන ඉඳලා ඕනම කෝඩ් ෂීට් එකක් රීඩ් කරගන්න පුළුවන් තත්ත්වය දක්වා ඔයගොල්ලොන් අපි අරගෙන එනවා. එහෙනම් කට්ටිය ජය වේවා. අපි ඊළඟට බලමු 7 කෝඩ්ස් කොහොමද යූස් කරන්නේ? බයිලා සෝක්ස් වලට කොහොමද බෑක් කරන්නේ? මොනවද ඒවට යන කෝඩ්ස්? මේ සෙට් එක අපි බලමු. එහෙනම් ජය වේවා.